විශ්ව මාධ්‍ය අවකාශයට එක්වන මාතොට ටීවී. අපි මාතොට ගායක පරපුර සඳහා හෝමාගම අධ්‍යාපන කලාපයෙන් දරුවන් කණ්ඩායමක් තෝරා ගත්තා. කලාපීය පාසල් දහම් පාසල් අතරින් ඒ දරුවෝ අප වෙත ආවා. මේ ඒ කණ්ඩායමේ පළමු දියණිවරු දෙන්න. චමුදි විදර්ශනා ජයවීර සහ මිහේලි තෙවන්සා ජයවීර. මේ අක්කනගෝ දෙන්න අපි හඳුනාගන්නේ හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයෙන්. දරුවෙක් වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරනවා කියන්නේ විශාල වගකීමක්. අපි හිතන්නේ ඒ විදිහට. මොකද ඒක හදන්නේ ඒ දරුවට පමණක් නෙවෙයි. අද ඉන්න හෙට බිහිවෙන සියලු දරුවන් වෙනුවෙන් තමයි ළමා ගීතයක් බිහි වෙන්නේ. සාමාන්‍යයෙන් සෝබාදහම බිහි කරන්නේ විවිධ ශරීර හැඩතල ඇති ජීවීන්. ඒ ජීවීන් අතරේ උසස් කල්පනා ඇති මිනිස් සමාජය නිර්මාණය කරන්නේ කවුද? ආදරණීය ගුරුවරු. ඒ නිසා මම කල්පනා කළා මේ දූල දෙන්නට තවත් ගුරු ගීතයක් ලියන්න. ජගත් වික්‍රමසිංහ සොයුරා එය අපූර්වට සංගීතායනය කළා. නිත් අගේ ඇතුම් අස්වනු දිලෙන කෙත් වගේ දයාබර ගුරුතුමනි ඔබ අපේ ජීවිතේ අත්පුතයි. මේගොල්ලෝ සංගීත දක්ෂතාවයක් දක්වන නිසා ඒගොල්ලෝ වෙනුවෙන් ගීතයක් කිරීමේ අවශ්‍යතාවයක් අපිට තිබුණා. ඇත්තටම අපිට ගොඩාක් සතුටුයි. මොකද අපි හිතුවටත් වැඩිය ලස්සනට ඒ වැඩේ ගොඩාක් මහන්සියෙන් ඉතුමන්ලා දෙන්න කරලා දුන්නා. ඉතින් අපි හිතනවා හැමෝටම මේක හොඳ අවස්ථාවක්. මොකද අද කාලේ හැටියට ගොඩාක් අමාරු දෙයක්. හැබැයි අපිට ඉතා පහසුවෙන් කරගන්න සහ සාර්ථකව කරගන්නට අපිට ඉඩහසර ලබා දුන්නා මාතොට YouTube නාලිකාවේ සියලු දෙනාම. ඉතින් අපි හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ජගත් නදී තීරේ ගලා යන සබඳ මේ මාතොට විශ්ව මාධ්‍ය අවකාශයට එක්වන මාතොට ටීවී.